අයිබෝන් යාළුවනේ. අද අපි අරගෙන ආවේ හෙලම්ගේ කතාව. මේ කතාව යොවුන් තරුණෙක් වැඩිමල් කාන්තාවක් කරේ ඇතු අමුතු ආකර්ෂණයක් ගැන කියවෙන කතාවක්. ඇය ඔහුගේ මියගිය මවට බෙහෙවින් සමානයි. මේ හමුවීමෙන් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නමුත් මේ ආකර්ෂණය ඇත්තටම ආදරයක්ද නැත්නම් මායාවක්ද කියලා ඔහු දන්නේත් නැහැ. එසේනම් අපි බලමු අද කතාව. හෙලම් කියන්නේ 18 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ ජීවිතේ ලොකුම පාරුව තමයි ඔහුගේ මවගේ මරණය. වැවක ගිලී මියගිය ඇගේ මරණය ගැන හෙලම්ට තියෙන ලොකු සැකයක්. ඔහුගේ සුළු මව ඒ ඝාතනයට වගකිව යුතු බව ඔහු විශ්වාස කරනවා. ඒ වගේම ඔහුගේ තාත්තා ඒ රහස සංගවනවා කියලත් හෙලම් හිතනවා. හෙලම් තාත්තා එක්ක කවදාවත් හොඳ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ ගෙදරින් ඈත් වෙලා වනාන්තරයේ ගසක් මත තනාගත් කුඩා ගෙදරක තමයි තනිව ජීවත් වෙන්න පටන් ගන්න. එහිදී ඔහු දුරදක්නයක් භාවිතා කරලා වනාන්තරයට එන මිනිස්සුන් නිරීක්ෂණය කරනවා. ඒ සියල්ල ඔහුගේ ඩයරියක සටහන් කරනවා. ඔහුගේ ඩයරිය තියෙන්නේ ඔත්තු බැලීම විතරක් නෙවෙයි. ඔහුගේ හිතේ ගැඹුරු හැඟීම් ගැන ඔහු ඩයරිය සටහන් කරනවා. දවසක් හෙලම්ගේ සුළු මව ඔහුගේ ඩයරිය සොයා ගන්නවා. එහි තිබ්බ සටහන් වලින් ඇයට හෙලම් විසින් ඇයගේ රස්සන ගැන කියවුණු ආකර්ෂණීය වචන දක්නට ලැබෙනවා. පුදුමයට ආකර්ෂණයට පත්වන ඇය හෙලම්ම ගස් ගෙදරදී හමු වෙලා ඔහුව ආකර්ෂණය කරගන්නවා. හෙලම්ට ඒ ආකර්ෂණයට එරෙහි වෙන්න බෑ. ඒත් ඉක්මනින්ම සුළු මව ඔහුට එරෙහි වෙනවා. ඇය හෙලම්ම බය කරනවා. ඔහු තාත්තාට එරෙහිව යනවා නම් ඒ රහස් සම්බන්ධය හෙළි කරනවා කියලා. ඒ වගේම හෙලම්ට නගරයෙන් පිට වෙන්න කියලත් ඇය ඔහුට බල කරනවා. හෙලම් ගෙදරින් පිට වෙලා නගරයට යනවා. නුපුරුදු නගරයකට එන හෙලම් ළඟ මුදල් නැති නිසා ඔහුට එම රාත්‍රිය බඩගින්නේ ගොඩනැගිල්ලක වහලේ මත තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟ දවසේ ඔහු කේට්ට දකිනවා. ඇය ඔහුගේ මියගිය මවට බෙහෙවින් සමාන රූපයක් තියෙන කාන්තාවක්. ඇය දැකීමෙන් හෙලම් තිගැස්සෙනවා. ඔහු ඇයව රහසෙන් ලූබඳින පටන් ගන්නවා. කේට් හෝටලයක මැනේජර් කෙනෙක් බව දැනගත්තට පස්සේ ඔහු ඇය ළඟට ගිහින් රැකියාවක් ඉල්ලනවා. කේට් ඔහුට හෝටලේ මුළුතැන්ගේ රැකියාවක් ලබා දෙනවා. හෙලම් මෙහි වෙහෙස මහන්සි වැඩ කරනවා. ඒ වගේම කේට් කෙරෙහි ඔහුගේ තියෙන ඇබ්බැහිවීම තවත් වැඩි වෙනවා. හෙලම් කේට්ගේ නිවස නිරීක්ෂණය කරන්න පුළුවන් තැනක් හොයාගන්නවා. ඔහු දුරදක්නය පාවිච්චි කරලා කේට්ගේ නිවස නිරීක්ෂණය කරනවා. එක රාත්‍රියක ඔහු දකිනවා කේට් හෝටලේ වැඩ කරන සේවකයෙක් එක්ක ගෙදර ඉන්නවා. පසුව හෙලම් මේ සේවකයා ගැන තොරතුරු හොයලා බලනවා. හෙලම් දැනගන්නවා ඔහු විවාහක බව. ඒ වගේම ඔහුට දරුවන් දෙදෙනෙකුත් ඉන්න බවත් හෙලම් දැනගන්නවා. මේකෙන් හෙලම් තවත් කම්පනයට පත් වෙනවා. හෙලම් ඔහුගේ තාත්තා තා සුළු මව අතර තිබ්බ අනියම් සම්බන්ධය ගැන මතක් වෙනවා. හෙලම්ට තම මවගේ මරණය ගැන සැකය තවත් වැඩි වෙලා පොලිසියට ගිහින් සුළු මවට එරෙහිව චෝදනාවක් ගොනු කරනවා. ඒ සාක්ෂි නැති නිසා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න ඔහුට බැරි වෙනවා. මේ අතර කේට් හෙලම්ට හෝටලේ ඉදිරිපස මේසයේ රැකියාවක් ලබා දෙනවා. හෙලම් මේකෙන් සතුටටපත් වුණත් කේට් කෙරෙහි ඔහුගේ ආකර්ෂණය අඩු වුණේ නැහැ. එක රාත්‍රියක ඔහු ඔත්තු බලද්දී අර සේවකයාට හසු වෙනවා. ඔහු මේ ගැන කේට්ට කියනවා කියලා හෙලම්ව බය කරනවා. ඒත් හෙලම් ඔහුගේ සම්බන්ධතාවය ගැන ඔහුගේ ගෙදරට කියනවා කියලා ඔහුවත් බය කරනවා. ඒ නිසා දෙදෙනාම රහස් රකින්න පොරොන්දු වෙනවා. හෙලම්ගේ 19 වෙනි උපන්දිනයේ දවසේ කේට් සහ ඔහුගේ මිතුරෙක් එක්ක බාර් එකකට යනවා. රාත්‍රියේ බීමත්ව සිටින කේට් හෙලම්ට ලං වෙන්න හදනවා. ඒත් හෙලම්ට ඒකට එකඟ වෙන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඔවුන් මේ බැඳීමෙන් වැළකෙනවා. පසුව හෙලම් කේට්ට ආදරය ප්‍රකාශ කරනවා. ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. ටික දවසකින් ඔවුන් එකිනෙකාට ලං වෙනවා. එක රාත්‍රියක හෙලම් කේට්ගේ නිවස දිහා බලන් ඉන්නකොට ඔහු දකිනවා අර සේවකයා ඇයට තර්ජනාත්මක විදියට හැසිරෙනවා. හෙලම් ඇතුළට රිංගලා ඇය බේරගන්න හදනවා. ඒත් සේවකයා හෙලම්ගේ ඔත්තු බැලීම ගැන කේට්ට හෙළි කරනවා. ඒකින් කේට් කෝපයට පත් වෙලා හෙලම්ම රැකියාවෙන් ඉවත් කරනවා. හෙලම් නැවතත් පාරට වැටෙනවා. ඔහු පාරේ ඉන්නකොට කේට් ඔහු දැකලා ඔහුව ගෙදර එක්කගෙන යනවා. එතෙන්දී හෙලම් තමන්ගේ ජීවිත කතාව කේට්ට කියනවා. ඔහුගේ මවගේ මරණය, ඇයට තිබුණු ආදරය සහ කේට් ඔහුගේ මවට සමාන බව හෙලම් කේට්ට හෙළි කරනවා. හෙලම්ගේ කතාවෙන් කේට් කම්පනයට පත් වෙනවා. පසු අය ඔහුගේ මවගේ ඇඳුමක් ඇඳගෙන ඔහුව සනසනවා. මේ අතර දවසක් හෙලම්ගේ තාත්තා සහ සුළු මව ඔහුව හොයාගෙන එනවා. ඔවුන්ට ඉඩම විකුණන්න හෙලම්ගේ අස්වැන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් හෙලම් මේක ප්‍රතික්ෂේප කරනවා. මවගේ මරණය ගැන ඔහුගේ සැකය තවත් වැඩි වෙනවා. මේ අතර හෙලම් දැඩි කේන්තියකින් නැවත ගෙදර යනවා. එතෙන්දී ඔහු සුළු මවගේ අත්ගට ගහලා ඇයව වැවට තල්ලු කරනවා. පසු ආයෙත් ඇයව බේර ගන්නවා.
එතනදී හෙලම්ගේ තාත්තා හෙළි කරනවා හෙලම්ගේ මව ડિප්‍රෙෂන් තත්ත්වයකින් පිරිච්ච කාන්තාවක් බව. ඒ නිසා මම සියදිවි රසාගත් බවත් ඔහු හෙළි කරනවා. මේ ඇත්ත හෙලම්ම කම්පනයට පත් කරනවා. ඔහු තාත්තගෙන් සමාව ඉල්ලනවා. පසුව හෙලම් නැවතත් දුම්රියෙන් කේට් ස්වාගෙන යනවා. ඒත් කේට් හෙලම්ට කියනවා ඔහු තාම තරුණ බවත් ඇයට දැම්ම ආදර සම්බන්ධතාවයක් අවශ්‍ය නැති බවත්. ඒ වගේම ඇය කියනවා ඔහුට තවදුරටත් ඇයට ආදරය කරනවා නම් වසර කිහිපයකට පසු ආපහු එන්න කියලා. හෙලම් සිනාවකින් යුතුව ආයෙත් දවසක ආපහු එනවා කියලා යනවා. මේ කතාව ආදරය කේන්තිය සහ සැඟවුණු ඇත්ත ගැන වගේම හෙලම්ගේ ගමන ඔහුගේ හිතේ වේදනාව සහ ඔහු ඉගෙන ගන්නා ජීවිත අත්දැකීම් ගැනත් කියවෙනවා. ඉතින් මේ කතාව හොඳ නම් ලයික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.